ඔයගොල්ලෝ අහලා තියෙනවද ෆ්ලයිං බී එක ගැන? ඉතින් Bentley ෆ්ලයිං ස්පර් මලින එකේ ෆ්ලයිං බී එක තමයි මෙන්න මේ විදිහට ඉලුමිනේට් වෙන ඩිසයින් එකක් විදිහට මේනෝට බලා ගන්න තියෙන්නේ. ඉතින් අද ගෙනල්ලා තියෙනවා Bentley ෆ්ලයිං ස්පර් මලින 2025 V8 Ultra Performance car එක. ඉතින් ගොඩක් දේවල් තියෙනවා මේ ගැන කතා කරන්න. ඉතින් Bentley එකක් ගොඩ කාලෙකින් තමයි ඔටෝ හබ් එකට ගෙනාවේ. ඉතින් වීඩියෝ එක බලන ගාම channel එක subscribe කරන්න. මේකේ short එකේ තියෙනවා සුපුරුදු විදිහටම TikTok, Facebook, Instagram වල ඒකත් ගිහලා like කරන්න, follow කරන්න, අනිවාර්යයෙන් මේක download කරලා ඕගොල්ලන්ගේ personal social media වල ස්ටෝරි එකක් දාන්න අමතක කරන්න එපා. අපි යන් වීඩියෝ එකට මේ ඔඩෝ හබ්. I grew up reading stories. How I believed that I could climb through every page. How all the fire and glory, all the revenge and all the rage. Have you heard of the heroes ending? They couldn't protect and they couldn't defend in all the way. Have you heard of the heroes ending? If we go further, then we'll never be the same. Heroes ending. Heroes ending. I feel us getting older. Behind my bones, the ties that rose have left my soul in a different place. But it's never really over. We're turning again on a different face in a different way. Have you heard of the heroes ending? They couldn't protect and they couldn't defend in all the pain. Have you heard of the heroes ending? If we go further, then we'll never be the same. Heroes එක්දස් නමසය දහනමේදී WO Bentley පටන් ගත්ත Bentley Motors Limited එකකින් තමයි මේ වාහන එහෙම නැත්නම් මේ Bentley පිස්සුව ලෝකේ පුරා පැතිරෙන්නේ. ඉතින් ඒගොල්ලෝ 1910 ඉඳන් 1930 වෙනකන් මේ මොඩල්ස් එළියට දානවා. ඊට පස්සේ 1931 ඉඳන් මේක යනවා Rolls Royce ලගේ අතට. ඉතින් ඒකත් එක්ක තමයි මේකේ තියෙන පොඩි අමුතු විදිහේ Rolls Royce ටච් එක දෙන එන දේවල් මේ වාහනේට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ දිගටම මේක අරගෙන ගිහිල්ලා 1998න් පස්සේ Volkswagen Group එකට මේ Bentley මොඩල් එක බාර දෙනවා. ඒකත් එක්ක එහෙම නැත්නම් මේ කම්පනීස් ඔක්කොමත් එක්ක තමයි එහෙම නැත්නම් ඒවයි තියෙන ඩිසයින්ස්, ඒවයි තියෙන පර්ෆෝමන්ස් එක, ඒවයි තියෙන ටේස්ට් එක, ඒ ඔක්කොම එකක එහෙම නැත්නම් මේ හැම එකේම කොලැබොරේෂන් එකක් විදිහට තමයි මේ වෙනකොට Bentley brand එක මාකට් එකේ තියෙන්නේ. ඉතින් අපි Bentley සාමාන්‍යයෙන් මොඩල්ස් ගැන කතා කරනවා නම් Bentley Bentayga extended wheelbase එක තියෙනවා. ඊට පස්සේ normal Bentley Bentayga එක තියෙනවා. ඊට පස්සේ මේ flying spur එක තියෙනවා. ඊට පස්සේ Continental GT වගේම Continental GT C කියලා මේ වගේ variation එකක් තියෙනවා. මේ හැම මොඩල් එකේම අපිට Azure, Speed, Marlin වගේ grade එහෙම නැත්නම් trims ගොඩක් බලා ගන්න හම්බ වෙනවා. ඉතින් මේ තියෙන්නේ Bentley Flying Spur Marlin කියන highest trim එකක් තමයි. ඉතින් ලංකාවේ මම හිතන්නේ මේ වෙනකොට තියෙන එකම Marlin එක. අපි පළවෙනි gen එකේ ඉඳන් කතාව පටන් ගන්නවා නම් 2005 ආපු පළවෙනි gen එකේ අපිට මෙන්න මේ විදිහට floating diamond design එකේ grill එකක් හම්බ වෙන්නේ. ඊට පස්සේ මේක second generation එකට එද්දිත් අපිට ඒ grill එකම තමයි බලා ගන්න තියෙන්නේ. ඊට පස්සේ third gen එකට එනකොට එහෙම නැත්නම් මේ version එකට එනකොට අපිට මේකේ pre facelift version එක
අපිට vertical slats විදිහට තමයි බලා ගන්න තියෙන්නේ. ඊට පස්සේ මේ ආපු මේකේ face lifted version එකේ ආපහු අර diamond floating grills ටික තමයි අපිට සුපුරුදු විදිහට බලා ගන්න තියෙන්නේ. ඉතින් මේ තියෙන chrome touch එක තමයි මේ වාහනේ පුරාම feature කරලා තියෙන්නේ. මේ chrome touch එක නැත්තම් මේකට matte black එකක් එනවා. එතකොට matte black එකත් එක්ක මේ තියෙන අනික garnish ඔක්කොම මේ තියෙන lines ඔක්කොම matte black එකෙන් තමයි අපිට බලා ගන්න තියෙන්නේ. ඉතින් ඒත් එක්කම අපිට මේකේ තියෙන iconic design එක තමයි මේ තියෙන quad lights, rounded quad lights වලින් තමයි මේක Bentley එකක් කියන iconic design එක. ඒගොල්ලෝ Bentayga එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් Continental GT එකක්, GTC එකක් වෙන්න පුළුවන්. මේ හැම එකකම maintain වෙන්නේ මේ තියෙන design එක. ඉතින් මේකේ lights වලට එනවා නම් අපිට මෙන්න මේකේ මේ crystal effect එකත් එක්ක තමයි මේ version එකේ තියෙන අර luxurious ගතිය මේගොල්ලෝ වැඩි කරලා තියෙන්නේ. මේ face lifted version එකේ මේකේ third gen එකේ. ඉතින් ඒ design එකත් එක්කම අපිට මෙතනත් මෙන්න මේ විදියට chrome bezels ඇවිල්ලා තියෙනවා. මේ විදිහටම අපිට මේකේ matte black එනවා නම් මේ rounded shape එක අපිට matte black වලින් තමයි බලා ගන්න තියෙන්නේ. මේ තියෙන පොඩි light එකෙත් අපිට crystal effect එකත් එක්ක තමයි සම්පූර්ණයෙන්ම ඩිසයින් කරලා තියෙන්නේ. ඒත් එක මේකේ ෆ්‍රන්ට් කැමරා එක මෙතනින් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් ඇත්තටම මේ වගේ වාහනයක කතා කරන දේවලුත් නෙවෙයි. මේක වයිපර් එකක් තරමටම common මේ වෙනකොට කැමරාස්. ඒත් එක මුඩට આવොත් මෙන්න මේ විදිහට තමයි flying bee බලා ගන්න තියෙන්නේ. අපිට normal close mode එකේ තියෙනකොට වෙනම Bentley branding එකත් එක්ක මෙන්න මේ වගේ chrome garnish එකක් තියෙන්නේ. අපි unlock කරාට පස්සේ අපිට ඉලෙක්ට්‍රිකලි මේක ඩිප්ලොයි වෙන බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මම කලින් කිව්වා වගේම අපි matte black trim එකට ගියොත් අපිට මේ flying bee matte black වලින් බලා ගන්න තියෙන්නේ. මෙන්න මේ වගේ illuminate වෙන design එකක් එක. ඔයගොල්ලෝ ළඟට ඇවිල්ලා බලුවොත් මේකේ bee අකුරක් තමයි අපිට බලා ගන්න තියෙන්නේ. ඒත් එකම පල්ලෙහාට આવොත් අපිට සුපුරුදු වේ chrome touch එකම අපේ බම්ප් එකෙත් හම්බ වෙනවා. ඊට අමතරව අපිට මේක වෙනමම හම්බ වෙනවා parking sensors. ඉතින් මේක විශේෂයෙන්ම වැදගත් වෙනවා. මොකද වාහනේ ස්කේල් එක වැඩි. මම ස්කේල් එක සයිඩ් එකට ගිහිල්ලා පෙන්නන්නම්. මේ ස්කේල් එකත් එක්ක අපිට sensors cameras වල support එක අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඒත් එකම මේ මලින version එකේ වගේම මේක speed version එකෙත් අපිට ෆ්‍රන්ට් ස්ප්ලිටර්ස් හම්බ වෙනවා. ඉතින් ඒත් එක්කම මේකේ විශේෂම දේ තමයි අපිට මේ versions දෙකේ මේ තියෙන performance එකත් එක්ක මේ ස්ප්ලිටර්ස් එහෙම නැත්නම් මේ aerodynamic shape එක අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. වාහනේ stability එක තියාගන්න, වාහනේ cornering වලදී, වාහනේ high speed වලදී වාහනේ stability එකට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් side එකට ආවම මෙන්න මේ විදිහට තමයි මේක ස්කේල් එක බලා ගන්න තියෙන්නේ. මම මේ වෙලාවේ දාන්නම් මේකේ dimensions screen එකේ. ඉතින් ඒත් එක්කම මම මේකේ clearance එක කතා කරේ නැහැ. මේකේ අපිට air suspensions එක ඇවිල්ලා තියෙන අපිට clearance එක adjust කරන්න පුළුවන්. ඒත් එක්කම මේකේ clearance එක අඩු නම්, මේකේ පොඩි clearance එක සාමාන්‍ය වාහනයකට අඩු නම් ඒක අවාසියක් විදිහට අපිට දකින්නත් බෑ. මොකද මේ වාහනේ අපි use කරන්නේ සාමාන්‍යයෙන් on road වලට තමයි 99.9%ක්ම use කරන්නේ. එතකොට on road වලදී මේ V8 performance එකත් එක්ක වාහනේ තියෙන comfortability එකත් එක්ක අපිට අපේ center of gravity ගොඩක් පහළ තියාගන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒක හින්දා අනිවාර්යෙන්ම අපිට වාහනේ low down වෙන තරමට තමයි මේකේ තියෙන comfort එක වගේම මේකේ තියෙන stability එක ගොඩක් වැදගත් වෙන්නේ. එහෙම නැත්නම් ගොඩක් improve වෙන්නේ. ඉතින් මේකේ 22 inch wheel එකේ විශේෂම දේ තමයි මේ self leveling Bentley logo එක. සාමාන්‍යයෙන් අපි වාහනයක් නැවතුවාම අපි ටයර් එක හැරෙන විදිහ අනුව තමයි ඒ වාහනේ wheel එකේ තියෙන branding එක හැරලා තියෙන්නේ. හැබැයි මේකේ හැම වෙලේම මේ Bentley logo එක vertically තමයි තියෙන්නේ. ඒක self leveling option එකත් එක්ක එන්නේ. ඒත් එක්කම මලින කියන මේකේ trim එකත් මේ bezel එකේ ගහලා තියෙනවා. ඒත් එක්ක මේ proper design එකත් එක්ක මේ තියෙන magnet color එක වගේම chrome touch එකක් එක්ක තමයි සම්පූර්ණයෙන් බලා ගන්න තියෙන්නේ. අපිට caliper cover එක මෙන්න මේ විදිහට black color එකකින් හම්බෙන්නේ Bentley branding එකත් එක්කම. ඉතින් මේකේ 5 piston calipers තමයි දෙපැත්තේ හම්බ වෙන්නේ. මේක Porsche 911 track car එකේ inspiration එකක් එක්ක තමයි මේකේ braking design එක කරලා තියෙන්නේ. මොකද මේකේ තියෙන performance එකත් එක්ක මේකේ තියෙන power එකත් එක්ක අපිට වාහනේ යනවා වගේම වාහනේ නවත්ත ගන්නත් ගොඩක් හොඳ smooth සපෝට් එකක් ඕනේ. ඉතින් ඒකට අවශ්‍ය වෙන විදිහට තමයි මේකේ ඩිසයින් එක බලා ගන්න තියෙන්නේ. ඩිස්ක් සයිස් එකත් ගොඩක් ලොකු ඩිස්ක් එකක් තමයි අපිට මේකේ බලා ගන්න තියෙන්නේ. ඒත් එක්කම මේකේ මෙන්න මේ විදිහට මලින සයිඩ් බ්ලේඩ්ස් උත් එක්කම පිටිපස්සට ආවොත් අපි මේක chrome trim එකක් එක්ක ආපු හින්දා අපිට chrome side mirror caps තමයි මේකේ තියෙන්නේ. ඊට අමතරව මේ තියෙන garnish එක එහෙම නැත්නම් මේ තියෙන frame එකත් අපිට chrome color එකෙන් තියෙන්නේ. අපි සම්පූර්ණයෙන්ම matte black එකේ design එකක් ආපු හින්දා. ඉතින් ඒත් එක්කම ඊළඟ විශේෂම දේ තමයි මේක dual tone එකක්. එතකොට dual tone එකේ අපිට මේකේ rose gold සහ magnet කියන color combination එකත් එක්ක තමයි මේ වාහනේ බලා ගන්න තියෙන්නේ. ඒකත් එක්ක තමයි මේ වාහනේ තියෙන අර අප්මාර්කට් ලුක් එක එහෙම නැත්නම් මේකේ තියෙන ලක්ෂරියස් ටච් එක ඇවිල්ලා තියෙන්නේ මේ තියෙන ඩුවල් ටෝන් කලර්ස් එක්ක. ඒත් එක්කම මේකේ අපිට රූෆ් ලයින් එක බැලුවොත් අපිට සම්පූර්ණයෙන්ම ග්ලාස් එකක් එන්නේ. අපිට මේ ඉස්සරහා ඒරියා එක සම්පූර්ණයෙන්ම ඕපන් කරන්න පුළුවන්. පිටිපස්ස අපිට පැනරොමික් රූෆ් එකක් විතර තමයි බලා ගන්න තියෙන්නේ. ඉතින් ඒත් එක්කම මේකේ අපිට කීලස් එන්ට්‍රි ඔප්ෂන්ස් වගේ සාමාන්‍ය දේවල් එනවා. ඒවා නම් මේ වගේ වාහනයක කියන්න දෙයක්වත් නෙවෙයි. සාමාන්‍යයෙන් වයිප් එකක් තරමට මේවා කොමන් මේ වෙනකොට. ඉතින් ඊට පස්සේ
මෙතනින් අපිට මෙන්න මේ විදිහට තමයි සයිඩ් ඩිසයින් එක බලා ගන්න තියෙන්නේ. මේකේ රැප් අරවුන්ඩ් ලයිට්ස් හම්බ වෙනවා මෙන්න මේ වගේ ටේල් ලැම්ප් එක. එහෙම නැත්නම් මේකේ සම්පූර්ණ කෝණයකට තමයි මේ ලයිට් එක පොසිෂන් කරලා තියෙන්නේ. මේ ලයිට් එකේ පවා අපිට මෙන්න මේ විදිහට බෙසල් එකක් තියෙනවා. ඒත් එක්කම මේකේ හොඳට බැලුවොත් ඕගලන්ට මේ B ලෝගෝ එක තමයි අපිට පාකින් ලෑම්ප් එක බ්‍රේක් ලෑම්ප් එක විදිහට ඉන්ඩිකේට් කරන්නේ. ඉතින් ඒත් එක්කම පිටිපස්සට ආවොත් ඔයගලන්ට පේනවා ඇති සම්පූර්ණයෙන්ම බෙන්ට්ලි ලෝගෝ එක අපිට පිටිපස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න හම්බ වෙනවා. ඒත් එක්කම බෙන්ට්ලි කියන ලෙටරින් එකත් පිටිපස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න හම්බ වෙනවා. ඉතින් එතන තමයි අපිට ලෙටරින් එකක් බලා ගන්න හම්බ වෙන්නේ. එහෙම නැත්නම් මේකේ මලින කියන බ්‍රෑන්ඩින් එකෙන් තමයි අපිට හැමතැනම බලා ගන්න තිබුණේ. ඒත් එක්කම පිටිපස්සේ මෙන්න මේ විදිහට රියර් කැමරා එකක් එක්ක පල්ලෙහාට ආවොත් ඉස්සරහා තිබිච්ච ස්ප්ලිටර්ස් වගේම මේකේ ඒරෝඩයිනමික්ස් ඉම්ප්‍රූව් වෙන්න මෙන්න මේ වගේ ඩිෆියුසර් එකක් අපිට යටින් බලා ගන්න හම්බ වෙනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් අපි පර්ෆෝමන්ස් කාර් එකක් විදිහට දකින්නේ නැහැනේ. නමුත් මේකේ ඉතින් පර්ෆෝමන්ස් කාර් එකේ තියෙන ඒ ඉම්ප්‍රූව්මන්ට්ස් අපිට මේකෙත් බලා ගන්න පුළුවන් විදිහට තමයි තියෙන්නේ. ඒත් එක්කම අපිට ට්වින් එක්සෝස්ට් හම්බ වෙනවා මේකේ. ඊට අමතරව මේකත් අපිට ටිප් එක ක්‍රෝම් වලින් හම්බෙන්නේ. හැම වෙලේම මතක් කරනවා වගේ මේක අපි මැට් බ්ලැක් ට්‍රිම් එකකට ගියොත් අපිට මේ ටිප්ස් සම්පූර්ණයෙන්ම ඩාර්ක් ක්‍රෝම් වලින් තමයි බලා ගන්න තියෙන්නේ. ඉතින් මේකේ මේ තියෙන හැම අපි කතා කරපු නොකරපු හැම ක්‍රෝම් ගානිෂ් එකක්ම අපි මැට් බ්ලැක් වලට යනවා නම් අපිට මැට් බ්ලැක් ට්‍රිම් එකක් එක තමයි බලා ගන්න තියෙන්නේ. ඉතින් ඒත් එක්කම මේකේ ස්කේල් එක පිටිපස්සෙන් බැලුවම මෙන්න මේ විදිහට තියෙන්නේ. අපිට මේක ස්පොයිලර්ස් හම්බ වෙන්නේ නැහැ. හැබැයි මෙන්න මේ එන රූෆ් ලයින් එක මේ ටේල් ගේට් එකත් එක්කත් ගිහිල්ලා මෙන්න මෙතනින් පොඩි එජ් එකක් ඕගලන්ට බලා ගන්න පුළුවන් සයිඩ් එකෙන් ආවොත් එතනින් තමයි අපිට ඩවුන් ෆෝස් එකක් හම්බෙන්නේ මේ වාහනේ ස්ටැබිලිටි එක තියාගන්න. ඉතින් ඒ විදිහට තමයි මේකේ තියෙන එක්ස්ටීරියර් දේවල් ගැන කතා කරන්න තියෙන්නේ. මම මෙහෙම මේක බූට් එක ඕපන් කරගන්නම්. ඉතින් බූට් එක ඕපන් කරන්න අපිට කීයකිනුත් පුළුවන්. එහෙම නැත්නම් මේ තියෙන බෙන්ට්ලි ලෝගෝ එක ප්‍රෙස් කරාම අපිට පහසුවෙන් මේක ඕපන් කරගන්න පුළුවන්. ඊළඟ විශේෂම දේ තමයි අපි සාමාන්‍යයෙන් මැනුවලි ටේල් ගේට් එකක් ඕපන් කරත් එහෙම නැත්නම් ඉලෙක්ට්‍රිකල් ටේල් ගේට් එකක් ඕපන් කරත් මෙච්චර කල් ඕපන් කරපු ටේල් ගේට්ස් ගොඩක් ටිකක් සද්ද බද්දෙක් එන්නේ. හැබැයි මට මේකේ දැනෙච්ච දේ තමයි අපිට මේකේ ගොඩක්ම සද්ද අඩු කරලා තියෙන්නේ. මොකද අපි වාහනේ ටේල් ගේට් එක ඕපන් කරනවා කියන එක අපිට ඇහෙන්නේ නැති මට්ටමටම මේක අඩු වෙන තරමට තමයි මේකේ සවුන්ඩ් එක බලා ගන්න තියෙන්නේ. සද්ද ඇහෙන්නේ නැති තරම් ලොක් එකක් රිලීස් වෙන එකක්වත් අපිට එකපාරට ඇහෙන්නේ නැහැ මේකේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට බූට් ඒරියා එක බලා ගන්න තියෙන්නේ. ලීටර් 346ක කැපැසිටි එකක් එක එන්නේ. ඉතින් මෙන්න මේ වගේ අපි බලමු බැගේජස් ටිකක් තියෙනවා. මෙතන නම් අපිට charging adapter එක කියලා මෙන්ෂන් කරලාම තියෙනවා. ඉතින් අපි පොඩ්ඩක් ඕපන් කරලා බලමු. මෙන්න මේ විදිහට තමයි charging adapter එක බලා ගන්න තියෙන්නේ. මේකේ nameless tune කරපු sound system එකක් තියෙන්නේ. ඒක subwoofer එකත් පිටිපස්සේ බලා ගන්න තියෙනවා. ඒත් එක්කම මෙතනින් අපිට තියෙනවා මෙන්න මේ විදිහේ පැක්ස් ටිකක්. අපි මේක බලමු. මේකේ අපිට හම්බ වෙනවා මෙන්න මේ විදිහට එයා පම්ප් එක පැච් ෆිලර් එක අපිට බෙන්ට්ලි පැක් එකකමයි එන්නේ. මේවත් සම්පූර්ණයෙන්ම එම්බ්‍රොයිඩ් කරපු ඩිසයින් එකක් එක්ක එන්නේ. ඉතින් ඊට අමතරව අපිට මෙතන හම්බ වෙනවා බෙන්ට්ලි ෆස්ට් ඒඩ් කිට් එකක්. මෙතනට આવොත් අපිට තවත් මේ වගේ පැක් එකක් තියෙනවා. මම මේකත් ඕපන් කරලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට අපිට මේකෙත් තව ඇඩැප්ටර් එකක් බලා ගන්න හම්බ වෙනවා. ඉතින් මේ හැම එකක්ම බෙන්ට්ලි බ්‍රෑන්ඩ් එකෙන් තමයි තියෙන්නේ. මේ තියෙන බෑග් එක පවා මේ තියෙන පැකේජ් එක පවා ඒගොල්ලන්ගේ ප්‍රීමියම් ඩිසයින්ස් එක්ක එම්බ්‍රොයිඩ් කරපු ලෝගෝ එකක් එක තමයි එන්නේ. ඊට අමතරව මෙතනින් අපිට ටෙදරින් පොයින්ට්ස් හම්බ වෙනවා. ඉතින් මේ විදිහට තමයි බූට් ෆ්ලෝ එක බලා ගන්න තියෙන්නේ. ඒකත් ගොඩක්ම සොෆ්ට් ඩිසයින් එකක් තියෙන්නේ. ඒකේ විශේෂම දේ තමයි අපි මෙතන මොනවා හරි ලෝ වේට් දෙයක් බර අඩු දෙයක් දාලා තිබ්බොත් රළු පාරක යද්දි රැට්ලින් නොයිසස් ගොඩක් අඩු වෙනවා. මේකත් එක්ක ඒ සවුන්ඩ් එක ගොඩක් මියුට් වෙනවා. ඒක ගොඩක්ම වැදගත් දෙයක්. මොකද අපි කොච්චර කම්ෆර්ට් එකේ ගියත් කොච්චර පර්ෆෝමන්ස් එකේ ගියත් පිටිපස්සෙන් සද්දයක් ආවොත් පොඩි චීප් ෆීලිං එකක් එනවනේ. අන්න ඒක නැති කරන්න තමයි මේ විදිහට දීලා තියෙන්නේ. මෙතෙන් අපිට වෝනින් ට්‍රයැන්ගල් එක හම්බ වෙනවා. අපිට මේක මේ විදිහට වහලා තියාගන්න පුළුවන්. ඉතින් ඊළඟට යන් ඉස්සරහට. මොකද මම කිව්වා ලංකාවේ පළවෙනි සහ එකම මලින එක කියලා. මේක එන්ජින් එකත් ලංකාවේ එකම මේ වර්ෂන් එකේ තියෙන මේ එන්ජින් එක අපි ඉස්සරහට ගිහලා ඒකන කතා කරමු. ඉතින් මලින එකේ ෆීචර් කරලා තියෙන්නේ 4 ලීටර් V8 twin turbo engine එකක් 1 කිලෝවොට් hour 140ක මෝටර් එකක්. ඉතින් මේකේ සාමාන්‍යයෙන් engine horsepower එක 690ක් වගේම 180ක් විතර horsepower එකක් තියෙනවා මේකේ මෝටර් එකේ. ඉතින් combine horsepower එක සාමාන්‍යයෙන් 780ක් විතර එහෙම නැත්නම් 800කට ආසන්න ප්‍රමාණයක් විතර තමයි බලා ගන්න තියෙන්නේ. ඊට අමතරව මේකේ
නිව්ටන් මීටර් 1000ක ටෝක් එකක් එක්ක එන්නේ. එතකොට මම කලින් කිව්වා වගේම මේකේ center of gravity පහළ තියලා මේකේ 10 piston calipers එක්ක මේකේ splitters එක්ක aerodynamic shapes එක්ක control කරන්න ඕනි ලොකු power එකක් එක තමයි මේ engine එක සහ මේ motor එකත් එක්ක එන මේ combination එක බලා ගන්න තියෙන්නේ. ඒත් එක්කම මේකේ 8 speed automatic transmission එකක් එන්නේ. ඊට අමතරව මේකේ launch control mode එකත් එක්ක තමයි එන්නේ. ඊට අමතරව මේක hybrid version එකක්. මේ hybrid version එකේ අපිට kilowatt 25.6 බැටරි එකක් එක තමයි අපිට බලා ගන්න තියෙන්නේ. එතකොට මේ බැටරි රේන්ජ් එක සාමාන්‍යයෙන් කිලෝමීටර් 76ක් විතර බලා ගන්න පුළුවන් වෙනවා වගේම මේකේ අපිට සාමාන්‍ය ඕවරෝල් රේන්ජ් එක කිලෝමීටර් 850කට වැඩි ප්‍රමාණයක් විතර තමයි අපිට බලා ගන්න තියෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි මේකේ තියෙන power and performance එකත් එක්ක මේකේ EV රේන්ජ් එක මේකේ EV එකක් විදිහට drive කරන්න පුළුවන් කොච්චරක්ද මේකේ EV version එක වගේම මේකේ engine එකත් එක්ක එහෙම නැත්නම් මේකේ fuel එක්ක අපිට කොච්චර දුරක් ධාවනය කරන්න පුළුවන්ද කියලා බලා ගන්න තියෙන්නේ. ඉතින් මේකේ සාමාන්‍යයෙන් ලීටර් 80ක විතර tank capacity එකක් එක තමයි අපිට බලා ගන්න තියෙන්නේ. ඉතින් ඊට අමතරව මේකේ compartment එක බැලුවොත් අපිට මේක V8 engine එකක්. එතකොට අර දිග engine එකක් බලා ගන්න ලැබෙන්නේ නැහැ. දිග engine එකක් සාමාන්‍ය compact කරන්න තමයි V design එකට ගහන්නේ. එතකොට ඒකත් එක්ක අපිට මේකේ මෙන්න මේ විදිහට තමයි engine compartment එක බලා ගන්න තියෙන්නේ. ඊට අමතරව මේකේ active all wheel drive mode එකක් තියෙනවා. එතකොට විශේෂයෙන්ම attention එක දෙන්නේ මේකේ rear wheel වලට. හැබැයි ඒකේ අවශ්‍යතාවය අනුව අපිට මේකේ front wheel වලටත් අවශ්‍ය power එක දෙනවා. ඉතින් ඒ විදිහට තමයි මේකේ all wheel drive system එක වැඩ කරන්නේ. ඉතින් මේකේ advanced chassis එක ඒත් එක්ක මේකේ roll control මේකේ තියෙන Bentley dynamic ride කියන මේ technologies උත් එක්ක මේකේ අපිට බොඩි රෝලින් ගොඩක්ම අවම කරලා තියෙනවා. මේකේ තියෙන මේ ලෝ ඩවුන් ගතියත් එක්ක මේක කාය එකක් හින්දා මේකේ තියෙන weight එකත් එක්ක මේකේ බොඩි රෝලින් ගොඩක් ඇත්තටම අඩුයි. ඒවා තවත් පොඩ්ඩක් හරි තියෙනවා නම් ඒකත් අවම කරන්න මේ ටෙක්නොලොජිස් එක පුළුවන්. ඊට අමතරව මේකේ active all wheel steering හම්බ වෙනවා. ඉතින් අපි ඒ ගැන කතා කරලා තියෙනවා අපේ Hummer EV එකේ. එතකොට මේකෙත් අපිට turning radius අඩු කරන්න all wheel steering option එක ඇවිල්ලා තියෙනවා. ඉතින් all wheel steering කියන්නේ මොකක්ද කියලා මම ඊළඟට පෙන්නන්නම්. ස්ටියර් කරද්දී අපි ඉස්සරහා රෝද හැරවෙනවා වගේම පිටිපස්සේ රෝද වලින් පොඩි ඇන්ගල් එකක් එක සපෝට් එකක් දීලා මේකේ තියෙන ටර්නින් රේඩියස් අඩු කරන්න හැකියාවක් මේ වෙහිකල් එකට තියෙනවා. ඉතින් මේකේ ඩිමෙන්ෂන්ස් ඔයගොල්ලෝ දැක්කා. මේකේ ස්කේල් එක ඔය වගේ තියලා ඔයගොල්ලෝ දැක්කා. එතකොට මේක පහසුවෙන් හරව ගන්න පුළුවන් වෙන්න ඕනි. ඉතින් ඒකින්ද මේ වගේ ටෙක්නොලොජි එකක් අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඉතින් මේකේ බොනට් ෂොක්ස් තියෙන්නේ ඉතින් සාමාන්‍ය දේවල් මේවා නම් ඉතින් මේ බොනට් ෂොක්ස් එක්ක අපිට පහසුවෙන් මේක ඕපන් කරගන්න පුළුවන් වගේම මෙන්න මෙතන තියෙන මේ කවර් එකත් ගොඩක්ම සවුන්ඩ් ප්‍රූෆ් මටීරියල් එකක් එක්ක තියෙන්නේ. මේ එන්ජින් එකෙන් එන නොයිස් එක කිසිම දෙයක් මෙතනින් මේකට ඇබ්සෝබ් වෙන හින්දා මෙතනින් උඩට යන තීරීඩයට ගොඩක් අඩුයි. ගොඩක්ම අවම කරලා තියෙනවා. ඉතින් ඒ වගේ මටීරියල් එකක් එක්ක තමයි ඇවිල්ලා තියෙන්නේ. ඊට අමතරව මේක හීට් ප්‍රූෆ් ඩිසයින් එකක් විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට අපිට ලොක්ස් දෙකක් හම්බ වෙනවා. මේක මේ වගේ වහලා තියාගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි කතා කරන්න තියෙන්නේ. මේක ඊළඟ වැදගත්ම දේවල් ටික තියෙන්නේ rear passenger compartment එකේ මම නගිනවා පිටිපස්සට. තප්පර 3.3න් බින්දුව ඉඳන් 100ට රීච් කරන්න පුළුවන් වාහනයක් විදිහට. ඒ වගේම පැයට කිලෝමීටර් 285ක උපරිම ස්පීඩ් එකකට යන්න පුළුවන් වාහනයක් විදිහට අපි මේකේ රියර් පැසෙන්ජර් එකේ වාඩි වුණාම අපිට තියෙන සේෆ්ටි එක, අපිට තියෙන ඔප්ෂන්ස් මේ වගේ දේවල් මොනවද කියලා කතා කරන්න යන්නේ. මට වාඩි වෙච්ච ගමන් මේකේ ෆීල් වෙච්ච එක මම ඉස්සෙල්ලම කියන්නම්. මම එකපාරට පොඩි ස්ක්වයර් එකකට පොඩ්ඩක් නිකන් පොඩි සෝෆා එකකට වාඩි වුණා වගේ ඒක තියෙනවා සුපුරුදු විදිහටම. ඉතින් ඒත් එක්කම මේක මෙන්න මේ පිටිපස්සේ සීට්ස් දෙකෙත් මෙන්න මේ වගේ කර්ව්ඩ් ෂේප් එකක් තියෙනවා. නැත්නම් අර අපේ වචන කියනවා නම් බකට් සීට් ඩිසයින් එකක් තියෙන්නේ. අර මට ඒ ස්ටෙඩි ගතිය දෙනුනේ ඒකත් එක්ක මම මේ විදිහට වාඩි වුණාම සාමාන්‍යයෙන් කායයක වාඩි වුණාම අපිට මෙන්න මේ වගේ නිින්ද වෙන්නේ. හැබැයි මේකේ අපිට කකුල් දෙක ඉස්සරහටම කරලා මෙන්න මේ වගේ සම්පූර්ණ ගෙදර සෝෆා එකේ වාඩි වෙච්ච ඒ ෆීල් එකම එන විදිහේ ඩිසයින් එකක් තියෙනවා. මම ස්පීඩ් එක ඒ වගේම මේක ඇක්සලරේෂන් ගැන කිව්වේ මේ වගේ ඇක්සලරේෂන් එක මේ වගේ ස්පීඩ් එක කෝණ කරද්දී අපි හයි ස්පීඩ් යද්දී ඩ්‍රයිවර් අපිට මෙන්න මේ විදිහට ගොඩක් හොඳ පහසු පොසිෂන් එකක මේක ඉන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන විශේෂම දේ, පළවෙනිම දේ. ඉතින් මේකේ අපිට මෙන්න මේ විදිහට සැඩල් ඒත් එක්කම බර්න් ටෝක් තියෙන ඩිසයින්ස් එහෙම නැත්නම් ඒ කලර්ස් දෙකෙන් තමයි මේකේ ටූ ටෝන් කම්බිනේෂන් එක හම්බෙන්නේ මේකේ ඉන්ටීරියර් ඩිසයින් එකේ. ඉතින් මේක තමයි සැඩල් ඩිසයින් එක. එහෙම නැත්නම් කලර් එක. බර්න් ටෝක් කියන්නේ මෙන්න මේ කලර් එක. ඉතින් ඒ දෙකත් එක්ක තමයි සම්පූර්ණයෙන්ම මේකේ ඇතුලේ ඩිසයින් එක රඳා පවතින්නේ. ඉතින් මම මේ විදිහට ආපහු වාඩිනවා. ඒත් එක්ක ඊළඟ දේ තමයි මේ තියෙන සෝෆා එකත් එක්ක ඊළඟට ෆීල් වෙන්නේ මෙන්න මේ ගොඩක්ම සොෆ්ට් මේක හම්බෙන පිලෝ එක හෙඩ්රෙස්ට් එකේ තියෙන පිටිපස්සේ ඒක ඉස්සරහා මෙන්න මේ වගේ පිලෝ එකක් හම්බෙනවා. අපි සාමාන්‍යයෙන් 7 සීරීස් වලත් මේක එක්ස්පීරියන්ස් කරනවා. ඒ වගේ සාමාන්‍ය හයි එන්ඩ් එකේ වාහන වල ඊට වඩා පොඩ්ඩක් සොෆ්ට්නස් එක වැඩි වගේ දැනෙනවා මට මේකේ. ඊට අමතරව ඊළඟ විශේෂ දේ Bentley
එම්බ්ලම් එක මෙන්න මේ විදිහට එම්බ්‍රොයිඩ් ඩිසයින් එකක් එක තමයි මේකේ හම්බ වෙන්නේ. සම්පූර්ණයෙන්ම මෙතන මේ වගේ අපිට සිදුරු එක්ක තමයි මේක ඩිසයින් එක හම්බ වෙන්නේ. මේක වෙන්ටිලේටර්ස් තියෙන හින්දා. ඉතින් ඊට පස්සේ මම මෙතන වාඩි වෙලා වට ඉස්සෙල්ලම මේ ඉස්සරහා සීට් එකේ තියෙන මේ ඩිසයින් එක බලන්නම්. මෙන්න මේ විදිහට අපිට හම්බ වෙනවා මේකේ ටේබල් එක. මේක පික්නික් ටේබල් එකක් කියන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට මේ තියෙන බර්න්ට් ඔක් ඩිසයින් එකේම ඒ කලර් එකේම අපිට මෙන්න මේ විදිහට හම්බ වෙනවා ටේබල් එක. සාමාන්‍යයෙන් අපි ෆ්ලයිට් එකේ යනවා නම් ඒ තියෙන ෆීල් එක අපිට ඊට වඩා ප්‍රීමියම් ලෙවල් එකකින් එක්ස්පීරියන්ස් කරන්න මේ කාර් එකේ දීලා තියෙනවා. ඉතින් අපිට මේක ඉලෙක්ට්‍රිකලි තමයි ඩිප්ලොයි වෙන්නේ. අපිට අවශ්‍ය නැත්නම් මේක මෙන්න මේ විදිහට ආපහු ක්ලෝස් කරලා තියාගන්න පුළුවන්. ඔයගලන්ට පේනවා ඇති. ඉතින් ඒක ක්ලෝස් වුණාට පස්සේ කිසිම ඩිස්ටර්බ් එකක් නැහැ අපිට සම්පූර්ණයෙන්ම මේ සීට් එකට ඇතුළට යන හින්දා. ඒත් එක්කම පහලින් අපිට සීට් බෑක් පොකට් එකකුත් තියෙනවා. ඒක නම් ටිකක් ටයිට්. ගොඩාක් ලොකු දේවල් දාන්න බෑ. අපිට පොඩි ෆෝන් එකක්, පොඩි ටැබ්ලට් එකක් වගේ කී එකක් ඒ වගේ දේවල් දාලා තියාගන්න පුළුවන්. ලොකු දේවල් දාන්න බෑ. ඊට පස්සේ ඊළඟට අපිට මෙන්න මේ වගේ grab handle එකක් තියෙනවා. grab handle එකක් නම් මේකේ අවශ්‍ය වෙන්නේ නැති තරමට මේකේ තියෙන සීට් එකේ අපි වාඩි වුණාම හම්බෙන ඒ ස්ටැබිලිටි එක ගොඩක්ම අපිට ෆීල් වෙනවා. ඉතින් ලොකු කෝණ එකක් ගත්තොත් අපිට grab handle එකක් අවශ්‍ය වෙනවා. ඉතින් ඊට අමතරව අපිට මෙතනින් හම්බෙනවා මෙන්න මේ විදිහට vanity mirror එකක්. සාමාන්‍යයෙන් rear passengers වලට vanity mirror හම්බ වෙන්නේ නැහැ. නමුත් මේකේ මෙන්න මේ විදිහට අපිට vanity mirror එකක් හම්බ වෙනවා. අපේ කොණ්ඩේ හදා ගන්න පුළුවන්. අපේ මූණ කොයි වගේ තියෙන කියලා බලන්න පුළුවන්. ඒකට ලයිට් එකකුත් දීලා තියෙනවා. මොකද මේකේ rear passenger තමයි ඉම්පෝර්ටන්ට් කෙනා. අපිට driver front passenger වැඩිය පිටිපස්සේ passenger තමයි මේකේ තියෙන options හැම දෙයක්ම දීලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපිට මේක වහලා තියාගන්න පුළුවන්. ඉතින් මෙතනින් අපිට saddle color එකත් එක්ක තමයි මේක බලා ගන්න තියෙන්නේ. මෙතනින් මෙන්න මේ විදිහට වෙනමම reading lamps දෙකක් හම්බ වෙලා තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති. මේ glass එක touch කරාම තමයි මේක on වෙන්නේ. ඒත් එක්කම මෙතනින් අපිට මෙන්න මේ විදිහට අපේ rear blind එක ඕපන් කරගන්න පුළුවන්. මේක panoramic roof එක තමයි ඊටපස්සේ හම්බෙන්නේ. මේක වෙනමම private panoramic roof එකක්. මේක ඉස්සරහා passengers ලට driver ට access නැහැ. ඉතින් මෙතනින් තමයි අපිට ඒක බලා ගන්න තියෙන්නේ. මේක open close කරන්න වෙනමම button දෙකක් තියෙනවා. මේක automatically එකපාරක් press කරාම යාට close වෙන්න open වෙන්න පුළුවන්. ඉතින් ඊට අමතරව පල්ලෙහාට ආවොත් මෙන්න මේ විදිහට මෙතනින් හම්බ වෙනවා glove box එකක්. ඒක ඇතුලේ light එකක් හම්බ වෙනවා වගේම USB type C ports දෙකක් වගේම මෙතනින් 12 volts power outlet එකකුත් අපිට දීලා තියෙනවා. මෙතනත් අපිට මේ බොටම් එකේ හම්බ වෙනවා රබර් පෑඩ් එකක්. මොකද පොඩි මොකක් හරි ෆෝන් එකක් හරි මොකක් හරි දාලා තිබුණොත් ටිකක් රළු පාරක යද්දි අර රැට්ලින් නොයිසස් නැති වෙන්න තමයි ගොඩක්ම මේක දීලා තියෙන්නේ. මීට අමතරව මෙතනින් හම්බ වෙනවා මෙන්න මේ වගේ කප් හෝල්ඩර්ස් දෙකක්. සාමාන්‍ය සයිස් එකේ කප්ස් දෙකක් එහෙම නැත්නම් බොටල්ස් දෙකක් මේකේ දාන්න පුළුවන්. ලොකු බොටල්ස් දාන්න හැකියාවක් නැහැ. එතනට අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍ය ඒ වෙලට පාවිච්චි කරන්න පුළුවන් ඩ්‍රින්ක් එකක් වගේ දාගන්න තමයි එතනින් දීලා තියෙන්නේ. ඊට අමතරව මෙතනින් වයර්ලස් charging pad එක හම්බ වෙනවා. ඒත් එක්කම wireless charging pad එක මෙතන AC vent එක ගාව තියෙන හින්දා අපේ ෆෝන් එක උනත් charging වලදී පොඩ්ඩක් heat වුණොත් ඒකට පොඩි support එකක් හම්බ වෙනවා මේ AC vents වලින්. ඉතින් මේකේ ගොඩක් chrome details තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති අර classic touch එක තියෙන විදිහේ designs මෙන්න මේ විදිහට අපිට හම්බ වෙනවා ගොඩක්ම chrome finish එකත් එක්ක. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේක open close කරගන්න පුළුවන් වෙන්නේ. ඒත් එක්කම මේකේ vent එකේ direction එකත් අපිට මේ විදිහට වෙනස් කරන්න පුළුවන් වගේම ඉතින් AC vents වලින් උඩට ආවොත් අපිට සාමාන්‍ය infotainment system design එකේ ඊට වඩා පොඩි display එකක් මෙන්න මෙතනින් හම්බ වෙලා තියෙනවා. ඉතින් මේක අපිට සාමාන්‍ය දෙයක් infotainment system එක විදිහට. හැබැයි අපිට rear passengers ලට මෙච්චර option අපි පළවෙනි පාරට තමයි මේ කතා කරන්නේ. ඉතින් මෙතන අපිට මෙන්න මේ විදිහට options ගොඩක් access කරන්න පුළුවන්. අපි එකින් එක කිව්වොත් radio, media, එතකොට climate control system එක, seats, එතකොට blinders, lighting, flying bee එක මෙතනින් අපිට deploy කරන්න පුළුවන්. ඒත් එක්කම sounds මේ වගේ දේවල් මෙතනින් access කරන්න පුළුවන්. ඒ වගේම car එකේ settings වගේම මේ system එකේ settings උත් එහෙම නැත්නම් ඉස්සරහා සම්පූර්ණ access එකම අපිට මෙතනින් ගන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟට හිතන දේ තමයි අපි මෙන්න මේ විදිහට මේ seat එකේ වාඩි වුණාම මේ තියෙන අපිට benefit එක ගන්න පුළුවන් වෙන්නේ මේ ride එකේ මේ යන ගමනේ සම්පූර්ණ benefit එක ගන්න පුළුවන් වෙන්නේ අපි මෙන්න මේ විදිහට වාඩි වුණාම. එතකොට මේ විදිහට වාඩි වුණාම අපිට මේකට අත දිගාරින්න බෑ. ඔයගලන්ට පේනවා ඇති. සාමාන්‍යයෙන් ඒක ප්‍රැක්ටිකල් නැහැ. එතකොට අපි හැම වෙලෙම මේක චේන්ජ් කරන්න පාත් වෙන්න වුණොත් අපිට ඒ කම්ෆර්ටබිලිටිය නැහැ. ඒකට සොලියුෂන් එකක් දීලා තියෙනවා. අපිට මෙන්න මෙතන තියෙනවා eject button එකක්. එහෙම නැත්නම් ටච් කරන්න තියෙන්නේ. අපි බලමු මේක ටච් කරලා මෙන්න මේ විදිහට ඔයගලන්ට පේනවා ඇති. මේක ටැබ් එකක් විදිහට මෙන්න මේ වගේ අපිට එළියට ගන්න පුළුවන්. මේක wirelessly connect වෙනවා. ඉතින් මේක අවශ්‍ය විදිහට මෙන්න මේ විදිහට අපේ සීට් එකේ තියෙන comfort එක experience කරන ගමන් අපේ ride එක experience කරන ගමන් අපිට අවශ්‍ය දේවල් මෙන්න මේ විදිහට phone එකක් වගේ මේක අතට අරන් use කරන්න පුළුවන්. ඉතින් ඊළඟ විශේෂ දේ තමයි මේක මේ නිකම්මම ටැබ්ලට් එකක් විතර මේගොල්ලෝ දීලා නැහැ. මේක ප්‍රීමියම් ෆීල් එකක් එන විදිහට ඔයගලන්ට පේනවා ඇති. මේක මෙන්න මේ වගේ අපිට පහසුවෙන් අත් දෙකෙන් අල්ලන්න පුළුවන් විදිහේ ඩිසයින් එකක් තියෙන මේ ටච් වෙන තැනත්
මේ ටච් වෙන තැන සම්පූර්ණයෙන්ම chrome design එකක් තියෙන හින්දා අපිට පහසුවෙන් මේක grab කරන්න පුළුවන් වගේම අපිට එන feel එකත් ඔයා මේ Bentley එකේ තියෙන control එක අතර අරන් තියෙන කෙනේ feel එක මෙතනින් බලා ගන්න තියෙනවා. මෙන්න මේ විදිහට තමයි අපිට තියෙන්නේ. ඉතින් අපිට ආපහු පුළුවන් මේක මේ වගේ මෙතනට attach කරන්න. ඔයාලට පේනවා ඇති ඒක හරිම simple දෙයක්. අපි ආපහු try කරලා බලමු. මෙන්න මේ විදිහට තමයි අපිට මේක eject කරගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ මේක එළියට ගලවලා ගන්න පුළුවන්. ඒ වගේම ආපහු මේ විදිහට මේක මෙතනටම අපිට setup කරන්නත් පුළුවන්. ඉතින් ඊට පස්සේ මේකේ අපි එනවා නම් මේ upholstery එකට මෙතනත් අපිට මේ 3D design එකේ අපිට වෙනමම upholstery design එකක් තියෙනවා. ඊට අමතරව මෙතනින් අපිට burnt oak design එක තමයි එහෙම නැත්නම් ඒ color එක තමයි දීලා තියෙන්නේ. lock and lock buttons හම්බෙන්නේ මෙන්න මෙතනින්. ඊට අමතරව door handle එක මෙන්න මේ විදිහට මෙතනින් දීලා තියෙනවා. මේ seats උත් position දෙකකට save කරලා තියාගන්න පුළුවන් memory seats විදියට. ඊට අමතරව මෙතනනුත් අපිට seat adjustments වල වෙනමම controllers හතරක් දීලා තියෙනවා වගේම power shutter button එකත් මෙන්න මේ විදියට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒත් එක්කම blinders මේ වගේ හම්බ වෙනවා වගේම මෙන්න මෙතනින් තවත් special දෙයක් තියෙනවා. අපිට coat hanger එකක් දීලා තිනවා අපේ B pillar එකේ. ඉතින් ඒ coat hanger එකත් එක්ක ඒක ටිකක් වෙනස් විදිහේ design එකක් coat hanger එකක් දීලා තියෙනවා මෙතනින්. ඒත් එක්කම speaker එකක් හම්බ වෙනවා B pillar එකේ. ඒත් එක්කම අපිට AC vent එකකුත් B pillar එකේ දීලා තියෙනවා. සාමාන්‍යයෙන් high end එකේ cars වල අපි ඒක නම් ගොඩක් දැකලා තියෙනවා. B pillar එකත් එක්ක අපිට මෙතනින් අපේ VIP එහෙම නැත්නම් මේ වාහනේ ඕන වාඩි වුණාම එයාට directions දෙකකින් AC එහෙම නැත්නම් air conditioning system එකේ support එක ඒ තියෙන facility එක ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි කතා කරන්න තියෙන්නේ. ඉතින් panoramic roof එක open කරාට පස්සේ මම මේ විදිහට ඔලුව තියාගෙන මේ seating position එකේ ඉන්නවා නම් මට ඒ roof එක ගොඩක් හොඳට experience කරන්න පුළුවන් විදිහේ level එකක තියෙනවා. ඔයාට ඒකත් පොඩ්ඩක් මදි නම් ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට අපිට සම්පූර්ණයෙන්ම මේක පිටිපස්සට රික්ලයින් කරගන්න. එතකොට අපිට මේ panoramic roof එක තවත් හොඳට experience කරන්න පුළුවන්. ඉතින් අපිට passengers ලා දෙන්නටම ඉඩ තියෙන විදිහේ armrest එකක් එක තමයි එන්නේ. දෙන්නට මත තියාගන්න පුළුවන්. ලොකුවත් තිබුණාට ප්‍රශ්නයක් නැහැ. දෙන්නට මත තියාගන්න පුළුවන් විදිහේ design එකක් තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ wooden trim එකක් හම්බ වෙනවා අපිට පිටිපස්සේ. ඒත් එක්කම මේ තියෙන tables වල පිටිපස්සේ ඒත් එක්කම ඉස්සරහා. ඉතින් ඊට අමතරව මේකේ speaker එක ගැන කතා කරද්දී ගොඩක්ම highlighted design එකක් තමයි මේ speaker එක බලා ගන්න තියෙන්නේ. අපි එහෙනම් ඉස්සරහට නගිමු. ඉතින් මේකේ වැදගත්ම දේවල් තියෙන පිටිපස්සේ. ඉතින් ඒ දේවල් ගැන කතා ඊට අමතරව ලංකාවෙන් පිට මේක එක්ස්පීරියන්ස් කරලා තියෙනවා නම් ලංකාවේ එක්ස්පීරියන්ස් කරලා තියෙනවා නම් ඇසු එකක් අනිවාර්යෙන්ම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාගේ අදහස දාන්න අමතක කරන්න එපා. අපි යන් ඉස්සරහට. ඉතින් ඩ්‍රයිවිංg සීට් එකට මම නගිනවා අර පිටිපස්සේ සීට් එකේ තිබිච්ච ඒ ඇන්ගල්ස් එක්ක ඒ ස්ටෙඩි ගතිය මට ඩ්‍රයිවිං සීට් එකේ දැනෙනවා. ඇත්තටම ඩ්‍රයිවිං සීට් එකට තමයි ඒක අවශ්‍ය වෙන්නේත් ගොඩක්. ඉතින් ඉස්සෙල්ලාම මම මේකේ sunroof එක ඕපන් කරන්නම් මෙන්න මේ විදිහට. අපිට blinders open කරන්න close කරන්න sunroof එක open කරන්න close කරන්න එතකොට rear blind එක open කරන්න close කරන්න මේ හැම එකක්ම මෙතන controller area එකක හම්බ වෙනවා. ඊට අමතරව මෙතනින් අපිට වෙනමම අපේ lightings on කරගන්න පුළුවන්. අපිට door එකට මේක open වෙන්න දාන්න පුළුවන්. ඉතින් ඒව නම් සාමාන්‍ය දේවල්. මේ වගේ වාහනයක අපි වෙලාව නාස්ති කරන්න ඕන දේවල් නෙවෙයි. ඉතින් අපි බලමු vanity mirror එක. මේකෙත් අපිට හම්බ වෙනවා light එකක් එක්ක vanity mirror එක. සාමාන්‍යයෙන් මේ දෙක විතරනේ අපිට හම්බෙන්නේ. හැබැයි මේක rear passengers වලටත් හම්බ වෙනවා. ඒකවලට තමයි අවශ්‍ය වෙන්නේම. ඉතින් ඊට අමතරව grab handle එක තියෙනවා. ඉතින් මම මෙතනින් පල්ලෙහාට එන්නම්. පල්ලෙහා තමයි ඉතින් කතාව තියෙන්නේ. අපිට මෙන්න මේ විදිහට මෙතනින් armrest එකක් හම්බ වෙනවා. මෙතනින් පහළ glove compartment එකක් නම් ලැබෙන්නේ නැහැ. මේක මෙන්න මේ වගේ slide කරගන්න පුළුවන්. මෙතනින් අපිට හම්බ වෙනවා මෙන්න මේ විදිහට වෙනමම cup holders දෙකක්. පිටිපස්ස size එකම තමයි normal cup එකක් දාන්න පුළුවන්. ගොඩක් උස බෝතලයක් එහෙම දාන්න අමාරුයි. මෙතන උස බෝතලයක් දාන එක පොඩ්ඩක් රිස්ක් එකකුත් තියෙනවා. මොකද වතුර වගේ හැලෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මේ වීන ඩිසයින් එකේ තියෙන trim එක අපිට බලා ගන්න පුළුවන්. ගොඩක්ම ප්‍රීමියම්. මේක අපි වෙනද කතා කරන ටීක් එකකට වැඩිය මේක මාරම live. ඕගොල්ලන්ට පේනවා ඇති. ඉතින් ඉස්සරහට ආවොත් මෙන්න මෙතනින් තමයි rear blinders ටික open කරන්න close කරන්න. rear blinders කියවම අපිට side windows වල එතකොට rear window එකේ තියෙන blinders මෙතනින් open කරන්න close කරන්න වෙනමම controllers දෙකක් දීලා තියෙනවා. ඊට අමතරව e mode එකේදී අපිට අවශ්‍ය මොන විදියටද අපිට e drive එකක් විදියට දෝනි, hybrid වාහනයක් විදියට දෝනි, එහෙම නැත්නම් මේක ICE, එහෙම නැත්නම් internal combustion engine එකක් විදියට දෝනි, එහෙම නැත්නම් මේක charge කරන, එහෙම නැත්නම් වාහනේ battery එක charge කරන විදියට දෝනි කියලා අපිට මෙන්න මේ e mode එක හරහා සිලෙක්ට් කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ modes 4ක් තියෙනවා අපිට මේකට. ඉතින් අපි infotainment system එකට එන්න කලින් ආපහු මම පල්ලෙහාට යනවා. අපිට මෙන්න මේ විදිහට driver assistance වලට වෙනමම control එකක් තියෙනවා. අපිට cameras එහෙම නැත්නම් 360 camera ටික, parking sensors access කරන්න වගේම traction control හම්බ වෙනවා. ඒත් එක්කම electronic parking brake එක්කම
අපිට මෙතන තමයි පුෂ් බටන් එක හම්බ වෙන්නේ. මේ පුෂ් බටන් එක වටේට අපිට රොටරි ඩයල් එකක ඩ්‍රයිවර් මෝඩ්ස් 4ක් හම්බ වෙනවා. එකක අපිට ස්පෝර්ට් මෝඩ් එක හම්බ වෙනවා. මේ ස්පෝර්ට් මෝඩ් එකේදී මේකේ එක්සෝස් නෝට් එක පවා වෙනස් වෙනවා. මම ඉස්සරහට කිව්වා මේකේ ස්ප්ලිටර්ස් තියෙනවා, ඩිෆියුසර්ස් තියෙනවා, සාමාන්‍ය හයි එන්ඩ් එකේ ලක්ෂරි සලූන් එකකට වැඩිය මේක පොඩ්ඩක් ස්පෝර්ට් පැත්තට ටච් කරලා තියෙනවා කියලා. ඉතින් මේක ලොන්ච් කන්ට්‍රෝල් තියෙනවා. ඊට අමතරව මේක 10 piston calipers හම්බ වෙනවා 911 carrier එකේ තියෙන. ඉතින් ඒ වගේ ඔප්ෂන්ස් උත් එක්ක මේක ස්පෝර්ට් මෝඩ් එකත් එක්ක මේකේ එක්සෝස් නෝට්ස් උත් වෙනස් වෙනවා. ඊට අමතරව මේකේ B එහෙම නැත්නම් Bentley mode කියලා වෙනම driving mode එකක් තියෙනවා. comfort වගේම custom කියලා අපිට අවශ්‍ය විදිහට මේකේ custom mode එකකුත් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ AC controller එක හම්බෙන්නත් මෙන්න මේ අපේ gear shift එක දෙපැත්තේ 8 speed automatic gearbox එකක් එක්ක එන්නේ dual clutch එනවා. ඉතින් ඒකත් එක්ක මෙතන තමයි අපේ මේ Bentley logo එක තමයි මේකේ shift lock එක. එහෙම නැත්නම් Bentley logo එක press කරලා තමයි gear එක shift කරන්න තියෙන්නේ. ඊට අමතරව parking mode එක මෙන්න මෙතනින් අපිට engage කරන්නත් පුළුවන්. ඊට අමතරව අපිට සුපුරුදු මෙන්න මේ විදිහට අපේ seat ventilators ටික, එතකොට temperature එක වෙනස් කරන්න, air conditioning system එකේ controls මේ හැම එකක්ම මේ දෙපැත්තේ දීලා තියෙනවා. මෙන්න මේ වගේ premium design එකකින් මම කිව්වා chrome ටච් එක chrome accessories ගොඩක් මේකේ දීලා තියෙනවා කියලා. අපිට ටච් වෙන හැම rotary dial එකක්ම අපිට chrome ටච් එක එන විදිහට. එහෙම නැත්නම් මේ වාහනේ overall ගත්තාම අපේ අතපය වදින්නේ කොහෙද? අපි වාඩි වෙන්නේ කොහෙද? අපිට පේන්නේ මොන වගේ දේවල්ද? මේ හැම තැනකම ප්‍රීමියම් ෆීල් එක එන විදිහේ මටීරියල්ස්, ප්‍රීමියම් ෆීල් එක දැනෙන විදිහේ මටීරියල්ස් තමයි මේ හැම තැනකම තියෙන්නේ. අපිට එක තැනකවත් නිකන් මෙතන නම් ප්ලාස්ටික් කියලා හිතන තැන් නැහැ. ඉතින් ගොඩක් දුරට අපි මේ කන්ට්‍රෝල් කරන කන්ට්‍රෝලර්ස් මේ knobs ගොඩක් ඒවා අපිට chrome finish එකක් එක්ක එන්නේ. ඉස්සරහා lights වල තිබිච්ච crystal cut එක අපිට මෙන්න මේ විදිහට අපේ AC controllers වලත් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි AC controller එක හම්බෙන්නේ මේ Venus මෙන්න මේ වගේ garnish එකත් එක්ක. ඉස්සරහින් අපිට හම්බ වෙනවා wireless charging port එක. එහෙම නැත්නම් ඒ තියෙන pad එක. ඊට පස්සේ අපිට USB type C ports දෙකක් ඇතුලේ හම්බ වෙනවා. ඒකට පොඩ්ඩක් reach කරන්න අමාරුයි වගේ, අත ටිකක් ලොකුයි නං. මොකද type C port එකත් පොඩි, එහෙම නැත්නම් අපිට jack එකත් පොඩි. ඒකත් එක්ක මේකට පොඩ්ඩක් reach කරන්න අමාරුයි. මෙතන 12 volts out එකක් හම්බ වෙනවා වගේම මෙතනත් අපිට chrome මෙන්න මේ වගේ AC vent closers තියෙනවා. ඒත් එක්කම මෙතනින් තමයි AC vents දෙක හම්බ වෙන්නේ. මේ AC vent එක ටිකක් විතර මේ design එකට වැඩිය modern pattern එකක් එක්ක තමයි මේ AC vent එකේ design එක හම්බ වෙන්නේ. මලින මේකේ වෙනමම classic clock එකක් හම්බ වෙනවා. මලින Bentley clock එකක් නෙවෙයි, මලින clock එකක් තමයි හම්බ වෙන්නේ. ඒ කියන්නේ මේ trim එකට වෙනමම මේගොල්ලෝ clock එකක් design කරලා තියෙනවා. ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මේකේ ඊළඟ විශේෂම දේ මම මේකේ ආසම තැන තමයි මේකේ තියෙන මෙන්න මේ screen rotation එක. මම මේක පොඩ්ඩක් පෙන්නන්නම්. අපිට මෙතනින් තියෙනවා screen කියලා වෙනමම control එකක්. මම මේක එකපාරක් press කරන්නම්. ඔයගලට පේනවා ඇති මෙන්න මේ විදිහට අපේ ටෙම්පරේචර් එක ඒ වගේ ගොඩක් දේවල් ඇනලොග් විදිහට පෙන්වනවා. ඔයගලන්ට හැම වෙලේම ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ගේජ් ක්ලස්ටර් එකත් සම්පූර්ණ ඩිස්ප්ලේ එකක් හම්බෙන්නේ. අපිට එතනිනුත් මේ අවශ්‍ය දේවල් කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. එතකොට ඔයා මේ Bentley එක ගන්නේ මේ Bentley එකේ තියෙන ටේස්ට් එකට නම්, මේ තියෙන අර ක්ලාසික් ටච් එකත් එක්ක එන ෆීල් එකට නම් ඔයාට මෙතනින් ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක යූස් කරනවට වැඩිය මේ තියෙන ඇනලොග් මීටර්ස්, මේ තියෙන ටෙම්පරේචර් ගේජස්, මේ වගේ දේවල් පෙනෙද්දි ඒ තියෙන ෆීල් එක වෙනස්. ඉතින් ඒක හින්දා මෙන්න වගේ ප්‍රීමියම් ඩිසයින් එක අපිට හිතෙනවා ඇති මේවා නිකන් අපියරන්ස් එකට විතරයි කියලා නෑ. මේ හැම එකක්ම ෆන්ක්ෂන් වෙනවා වගේම මේ බේස් එක පවා, මේ තියෙන ඇතුලේ බේස් එක පවා මාරම ප්‍රීමියම්. අපි හයි එන්ඩ් එකේ වොච් එකක් ගත්තොත් ඒ තියෙන ෆීල් එක, ඒ තියෙන ලුක් එක, මේ අපියරන්ස් එක හැම දෙයක්ම Bentley කියන බ්‍රෑන්ඩින් එකෙන්ම මේගොල්ලෝ මෙන්න මේ විදිහට ගේජස් විදිහට දීලා තිනවා. අපි බැරි වෙලාවත් මේ ඉග්නිෂන් ඕෆ් කරොත් මේගොල්ලෝ ඔයගලට පේනවා ඇති මෙන්න මේ විදිහට සම්පූර්ණයෙන්ම මේ පැනල් එක ක්ලෝස් කරගන්නවා. එතකොට මෙතන ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකක් නැහැ. ඒ වගේම ආපහු මේක ඉග්නිෂන් ඔන් කරාට පස්සේ තමයි මේගොල්ලෝ වෙනමම මේගොල්ලන්ගේ කන්ට්‍රෝල් ඒරියා එක පෙන්වන්නේ. අපි බලමු මෙන්න මේ විදිහට එනවා මේගොල්ලන්ගේ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක. අපි ආපහු ප්‍රෙස් කරොත් මෙන්න මේ විදිහට ඇනලොග් මීටර්ස් ටික ගන්න පුළුවන්. මේවා වෙනමම ඉලුමිනේට් වෙනවා. මේවා ලයිට්ස් තියෙනවා, බෑක් ලයිට්ස් එක්ක එන්නේ. එතකොට මේවා රාත්‍රී කාලෙනොත් මාරම ලස්සන විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව අපි මේකේ normal infotainment system එකට යනවා නම් අපිට සුපුරුදු dedicated buttons ටික තියෙනවා. volume control එක, home button එක, එතකම navigation, phone, එතකම car එකේ settings, media, මේ හැම දෙයක්ම අපිට මෙතනින් වෙනම dedicated buttons වලින් access කරන්නත් අවශ්‍ය නම් පුළුවන්. ඉතින් ඊට අමතරව අපි මෙතනිනුත් බලමු අපිට vehicle status එක, flying B එක මෙතනින් ඇක්ටිවේට් කරගන්න පුළුවන්. ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ විදිහට ෆ්ලයිං බී එක අපිට හැම තැනින්ම මේගොල්ලෝ ඇක්සස් කරන්න අවස්ථාව දීලා තියෙනවා. ටයර් ප්‍රෙෂර් මොනිටරින්, හයිබ්‍රිඩ් සිස්ටම් එක, සීට්ස්, ඒත් එක මෝඩ් ලයිට්ස්, මේ වගේ හැම දෙයක්ම මෙතන ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකේ ඇක්සස් කරන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මෙතන පොඩි ෂෝට්කට්ස් ටිකක් තියෙනවා. අපේ රේඩියෝ, එතකොට ෆෝන් එක, নেভিගේෂන්, මේ වගේ දේවල් ඇක්සස් කරන්න පුළුවන්. වගේම අපිට මෙතන උඩින්
අපේ AC control area එකේ changes ටික මෙහෙම නැත්නම් අපේ තියෙන status එක මෙතනින් බලා ගන්න පුළුවන් temperature එකත් එක්කම. ඊට අමතරව Bluetooth connect කරන්න පුළුවන්, Apple CarPlay, Android Auto මේ වගේ හැම දෙයක්ම මෙතනින් access කරන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මම එනවා මේක ස්ටියරිං වීල් එකට. මේක 2025 latestම Bentley version එකක්. 2025 වාහනයක් කිව්වහම අපිට හම්බෙන ස්ටියරිං වීල් වෙන්න පුළුවන්, අපිට හම්බෙන ඩිසයින්ස් වෙන්න පුළුවන්. මාරම මොඩර්න් මොන බ්‍රෑන්ඩ් එකේ වුණත් හැබැයි ඒ මොඩර්න් කියන එක පොඩ්ඩක් පැත්තකින් තියලා මේ ස්ටියරිං වීල් ඩිසයින් එකට ආවොත් මට මොඩර්න් ලුක් එකකට වැඩිය ක්ලාසි ෆීල් එකක්, ක්ලාසි ලුක් එකක් එන විදිහේ පොඩ්ඩක් අර ක්ලාසික්ස් වලට ආස කට්ටිය, එතකොට වෙනම විදිහේ ක්ලාසි ඩිසයින්ස් වලට ආස කට්ටියට මැච් වෙන විදිහේ ස්ටියරිං වීල් එකක් හම්බ වෙන්නේ. මොකද මේක සම්පූර්ණ ෆ්ලැට් ඩිසයින් එකක් කියනට වැඩිය මෙන්න මේක මේ තියෙන අපේ බෙසල් එක සම්පූර්ණයෙන්ම එළියට ප්‍රොජෙක්ට් වෙලා තියෙන අර ක්ලාසික් වාහනවල තියෙන ඩිසයින් එක තමයි බලා ගන්න තියෙන්නේ. මේකෙත් අපිට සැඩල් ඒත් එක්කම බර්න්ට් ඔක් කියන මේ කලර්ස් දෙකත් එක්ක තමයි ඒ කම්බිනේෂන් එකක් එක්ක එන්නේ. ඉතින් මේක දැක්කහම ඇත්තටම ක්ලාසික් කා ගැන ටිකක් දන්න කෙනෙක් නම්, ටිකක් එක්ස්පීරියන්ස් කරලා තියෙන කෙනෙක් නම්, ආස කෙනෙක් නම් අර ක්ලාසික් ස්ටියරිං වීල් එකේ තියෙන ඒ ෆීල් එක මොඩර්න් තමයි. මේකේ තියෙන ඩිසයින්ස්, මේකේ තියෙන ටෙක්නොලොජිස් ගොඩක් මොඩර්න්. හැබැයි ඒ ෆීල් එක එන විදිහ ඩිසයින් එකක් තමයි මේක බලා ගන්න තියෙන්නේ. පැඩල් ෂිෆ්ටර්ස් හම්බෙනවා. මේ ෂිෆ්ටර්ස් පවා අපිට ක්‍රෝම් ඩිසයින් එකක් තියෙන්නේ. මේවා නිකන් අර ක්‍රෝම් ප්ලේටඩ් හරි ප්ලාස්ටික් එකේ ක්‍රෝම් අර පාට කරලා නෙමෙයි, මේක සම්පූර්ණයෙන්ම සොලිඩ් ක්‍රෝම් එකක් එක්ක එන්නේ. එතකොට මේක ටච් කරලා බැලුවොත් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මේ තියෙන ටිප්ස්, ඒ වගේම මේ තියෙන ක්‍රෝම් ඇක්සසරිස් ටික සම්පූර්ණයෙන්ම සොලිඩ් ඩිසයින් එකක් තියෙන්නේ. එතකොට අපිට මේ ෆීල් එක සම්පූර්ණයෙන්ම එන්නේ ප්‍රීමියම් ලෙවල් එකේ එක්ස්පීරියන්ස් එකක් තමයි අපි ගන්න කියන එක. ඊට අමතරව මෙතනින් අපිට මෙන්න මේ විදිහට හම්බ වෙනවා හෙඩ්ලයිට් කන්ට්‍රෝලර්ස් ටික, ඒත් එක්කම මේකේ සිග්නල් ලයිට් ලීවර් එකත් මේක තමයි තියෙන්නේ අපිට බලා ගන්න. ඊට අමතරව මෙතනින් අපිට හම්බ වෙනවා ක්‍රූස් කන්ට්‍රෝල් ඔප්ෂන් එක මේ විදිහට දීලා තියෙන්නේ. ඊට අමතරව මෙතනින් තමයි අපේ වයිපර් ලීවර් එක හම්බ වෙන්නේ. මේ ලීවර්ස් හැම එකේම අපි ටච් කරන හැම තැනක්ම අපිට ප්‍රීමියම් ෆීල් එකක් වෙන විදිහේ ඩිසයින් එකක් එක්ක එන්නේ. ඒත් එක්කම ගේජ් ක්ලස්ටර් එක ගැන කතා කරද්දී අපිට ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකේ තියෙන හැම දෙයක්ම මෙතනින් ඇක්සස් කරන්න පුළුවන්. සම්පූර්ණ ඩිජිටල් ඩිස්ප්ලේ එකක් එන්නේ. ටැකෝමීටර් එක, ස්පීඩෝමීටර් එක අපිට වර්චුවල් මීටර්ස් විදිහට හම්බ වෙන අතර අපිට මේකේ ඩ්‍රයිව් මෝඩ් එක මොකද්ද, ගියර් පොසිෂන් එක මොකද්ද, ඒ වගේ හැම එකක්ම මෙතනින් අපිට සුපුරුදු විදිහට ඇක්සස් කරන්න, එහෙම නැත්නම් බලා ගන්න පුළුවන් විදිහට අපි කරන චේන්ජස් පේන විදිහට තමයි බලා ගන්න තියෙන්නේ. ඊට අමතරව ඕවරෝල් ඩිසයින් එක ගැන කතා කරද්දී මේ වීනස් ඩිසයින් එකත් එක්කම අපිට බර්න්ට් ඔක් වගේ සම්පූර්ණ කම්බිනේෂන් එකක් එක්ක මම හැම වෙලේම කියනවා මේ අතිශෝක්තියෙන් කියනට මට මේ ෆීල් වල දේ කියන්නේ මේකේ තියෙන මේ මැටීරියල්ස් එක්ක, මේක ටෙක්නොලොජි පැත්තකින් තිබ්බත් මේකේ තියෙන මැටීරියල් එක්ක අපිට අර සාමාන්‍ය මොඩර්න් කායකින් එහාට ගිහපු ප්‍රීමියම් ගතියක් තමයි මේකේ තියෙන්නේ. එක්ස්පීරියන්ස් කරලා තියෙන කට්ටිය අනිවාර්යයෙන්ම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මොකද ගොඩක්ම සීමිත පිරිසක් තමයි මේක එක්ස්පීරියන්ස් කරන්නේ. ඒකින්ද අනිවාර්යයෙන්ම ඔයා මේක එක දවසක් හරි ගමනක් ගිහින් තියෙනවා නම් ඔයාලට දැනෙච්ච දේ අනිවාර්යයෙන්ම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඉතින් ඊට පස්සේ මේකේ මෙන්න මෙතනින් හම්බ වෙනවා මෙන්න මේ විදිහට ග්ලව් බොක්ස් එක. ඉතින් ඒක නෝමල් ග්ලව් බොක්ස් එකක්. මෙන්න මේ ස්පේස් පවා අපිට හම් වෙන්නේ soft touch material වලින්. මොකද මෙයාගේ දනිස්ස මෙතන වදින හින්දා මෙතන ගොඩක්ම soft design එකක් තියෙන්නේ. ඉතින් driving position එක ගැන කතා කරද්දී ඇත්තටම මේක මම drive කරන්න පහසුයි කියන්නේ නැහැ. මේක ගොඩක්ම දිග පළල වැඩි වාහනයක්. මේකේ performance එකත් එක්ක, මේකේ තියෙන size එකත් එක්ක, මේකේ තියෙන design එකත් එක්ක අපිට ගොඩක් attention දෙන්න ඕනි වාහනයක් කියලා කියන්න පුළුවන්. මේ වාහනේ value එකත් එක්ක, මේ වාහනේ තියෙන අනෙක් දේවල් එක්ක අපි ගොඩක්ම attention දීලා පදින්න ඕනි වාහනයක් විදිහට තමයි මම දකින්නේ. විශේෂයෙන්ම මේක on road අපි පදිද්දී මේ වාහනේ දිගපළල වැඩි. සාමාන්‍යයෙන් ඔයා අලුතෙන් මේ වාහනයක් ගන්න කෙනෙක් නම් ඔයාලට ටිකක් විතර වැඩිපුර attention එකක් එක්ක පදින්න ඕනි වාහනයක්. මම කියන්නේ මේ වාහනේ පදින්න අමාරු කියන එක නෙවෙයි. මේක සාමාන්‍යයෙන් high end එකේ, එතකොට performance වැඩි, size එකකින් වැඩි වාහනයක්. එතකොට ටිකක් කන්ට්‍රෝල් කරන්න අපි වෙනදට වැඩි attention එකක් දෙන්න ඕනි වාහනයක්. මොකද මේකේ අපේ වචනෙන් කියනවා නම් මුළු ටික පේන්නේ නැහැ. ටිකක් මේකේ තියෙන shape එකත් එක්ක, ඒ වාහනේ තියෙන ලස්සන design එකත් එක්ක, ඒක හින්දා ටිකක් attention එකක් එක්ක පදින්න ඕනි වාහනයක් හින්දා මේකේ driving position එකේ ඉඳන් අපිට පහසුවෙන් බලා ගන්න පුළුවන් විදිහේ design එකක් තියෙනවා. නමුත් අපේ attention සාමාන්‍ය වාහනවලට වැඩියෙන් අරන් පදින්න ඕනි වාහනයක් විදිහට තමයි මම මේක හඳුන්වන්නේ. ඊළඟට මේකේ Bentley logos, මලින ලෙටරින්ග්ස් හැම තැනම තිබුණා. ඊට පස්සේ මම මේක ගැන ස්ටඩි කරද්දී ඒ වගේම මේ දැන් ඇවිල්ලා බැලුවට පස්සේ මේකේ විශේෂයෙන්ම දැක් දෙයක් තමයි මේකේ බ්‍රේක් පැඩල් එකේ
Bentley logo එකක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි වාහනයක් පදින්නේ ඒ වාහනේ තියෙන quality එකට ඒ වාහනේට අපිට feel වෙන විදිහට. එතකොට ඒක හැම වෙලෙම පෑගෙන එක කොයි වගේද කියන එක මට පොඩි අදහසක් තියෙනවා. පල්ලෙහා comment section එකේ දාන්න. මොකද මේකේ brake pedal එකේ තියෙනවා Bentley emblem එක. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතනින් අපිට හම්බ වෙනවා වෙනම vent එකක්. අපිට side mirror එක බලා ගන්න. මෙතනින් glass එක heat කරලා මෙතන mist එක බැඳෙන එක අවම කරනවා. ඉතින් ඒ විදිහට තමයි මේක overall design එක. මේක තියෙන technologies ගැන කතා කරන්න තියෙන්නේ. මම මෙහෙමම බයිනවා වාහනේ. ඉතින් මලින ස්කෆ් ප්ලේට්ස් දෙකක් තියෙනවා. මේක ඉලුමිනේට් වෙනවා මේ පහළ එක. එතකොට මෙතන මෙන්න මේක අපිට ඉලුමිනේට් වෙන්නේ නැති ස්කෆ් ප්ලේට් එකක් තියෙන්නේ. ඊට අමතරව B&O sound system එකක් තමයි මේකේ හම්බ වෙන්නේ. ඉතින් upholstery design එකත් මෙන්න මේ විදිහට අපිට lock and lock buttons set එක මේ ලොකු door bin එකත් එක්ක මෙන්න මේ විදිහට අපිට boot area එක open කරගන්න වගේම seat එක memory කරගන්නත් වෙනම options එක තමයි එන්නේ. ඉතින් ඒ විදිහට තමයි කතා කරන්න තියෙන්නේ. ඊට අමතරව මේකේ welcome lights හම්බ වෙනවා. මෙන්න මෙතනින් අපිට මේ වෙලාවේ එක බලා ගන්න ලැබෙන්නේ නැහැ. move වෙන welcome lights තමයි මේකේ හම්බ වෙන්නේ. ගොඩක්ම වෙනස් විදිහේ upmarket design එකක්. ඉතින් ඒ විදිහට තමයි මේකේ drive එකේ area ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් මේකේ ස්ටැබිලිටි එකට මම කලින් කතා කරපු ඩිසයින්ස් ටෙක්නොලොජිස් එක්ක මේක ඩිසයින් කරලා තියෙනවා වගේම ඒකට අවශ්‍ය ඩ්‍රයිවිං මෝඩ්ස් හදලා තියෙනවා වගේම මේකේ වේට් එක රිඩක්ට් කරන්න වගේම මේට් එක එහෙම නැත්නම් සෙන්ටර් ඔෆ් ග්‍රැවිටි පල්ලෙහාට ගන්න ටෙක්නොලොජි එකක් හදලා තියෙනවා වගේම මේකේ ඩැම්පර්ස් ගැන කතා කරද්දී ට්වින් චේම්බර් ඩැම්පර්ස් එක ඇවිල්ලා තියෙන්නේ මේකේ මේන් චේම්බර් එකෙන් අපිට normal road conditions handle කරන්න වගේම අනෙක් චේම්බර් එකෙන් මේකේ අපිට අවශ්‍ය critical situation වලදී support එකක් දෙන විදිහට තමයි මේකේ ට්වින් චේම්බර් ඩිසයින් එක ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි මේකේ තියෙන කම්ෆර්ට් එක ගැන මේකේ තියෙන performance මේ හැම දෙයක්ම හැදිලා තියෙන්නේ ඒ performance ඒ comfort එකත් එක්කම මේකේ මේ design එකත් එක්ක ලස්සන හොඳ blend එකක් එක්ක තමයි Bentley කියන brand එක මේ විදිහට ලෝකෙ පුරා ජනප්‍රිය වෙලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක තමයි මේ Bentley කියන brand එකට කට්ටිය ආස කරන්නේ. සාමාන්‍ය වාහනයක් සාමාන්‍ය luxury වාහනයක් ගන්නකොටදී ultra luxury මේ වාහනේ හොයන්නේ. ඉතින් සුපුරුදු විදිහටම මේකේ short එක තියෙනවා. TikTok, Facebook, Instagram වල අනිවාර්යෙන් මේක ගිහිල්ලා download කරලා වගේ personal Instagram එකේ එහෙම නැත්නම් personal platforms වල social platforms වල story එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් Bentley ගැන ගොඩ කාලයකට පස්සේ තමයි කතා කරේ. ඊළඟට ඕනේ model එක මොකක්ද කියලා පල්ලෙහෙන් comment එකක් දාන්න. ඔයා experience කරපු model එක කොයි එකක්ද? ඒ වගේම ඒකේ මොනවද experience කරපු කැමතිම දේ කියලා පල්ලෙහෙන් comment එකක් දාන්න. ඉතින් වීඩියෝ එක බලන ගමන් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු මේ Auto Hub.